අයිබෝවන් මම ගැමුණු පරපුර රණවිරු සංසදයේ කැඳවුම්කරු ආර්.එම්. විපුලරත්න. අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න අදහස් කරේ අපි මේ රණවිරුවන් හැටියට මේ රටේ දැන් මේ පවතින තත්ත්වේ. මොකද ඉස්සෙල්ලාම අපි කතා කරන්න ඕනේ රණවිරුව හැටියට අපිට මේකේ තිඹිරිගේ අයිතිය තියෙනවා මේ රටේ. තිඹිරිගේ අයිතිය අපිට තියෙනවා. මොකද අපි මේ රටේ අපේ ඇස් කකුල් අත පය දන් දීලා අපි මේ රට බේරගන්න ඒ දීපු උරදීපු අපේ ආදරණීය රණවිරුව හැටියට මම ආරාධනා කරනවා මුලින්ම අපේ ජාතියේ පුතුන්ට එකතු වෙන්න අපේ ගැමුණු පරපුරත් සමග අපි මේ උතුම් කර්තව්‍ය ඒ කියන්නේ අපේ පාට්‍ය වෙලා තියෙන්නේ අනුන්ගේ නිවන වෙනුවෙන් අපේ නිවන කැප කරනවා කියන එක. මේක සම්බුද්ධ ශාසනය මාතෘ භූමිය රැකගන්න තියෙන අවස්ථාව. මේ වෙනුවෙන් එකතු වෙන්න කියලා මම අපේ ජාති රණවිරුව පරපුරෙන් අපි ඉල්ලනවා. මොකද අපේ හදවතේ ගහපු මේ පදක්කම් පළඳනා ඒවා අපිට දුන්නේ මේ දේශපාලනේ නෙවෙයි. ඒවා අපිට දුන්නේ මේ රටේ රණවිරුවෝ කියන ඒ ජාතියේ පදක්කම අපිට ලැබලා දීලා තියෙන මේ රටේ අහිංසක ජනතාව. ඉතින් මේ රටේ අහිංසක ජනතාවගේ විවසන වෙන වෙලාවක ඒ වගේ දේවල් සිද්ධ වෙන වෙලාවක අපි අපේ ජීවිත නොතකා අපි මේ රට වෙනුවෙන් කැප වෙලා තිනවා. ඉතින් මම ආරාධනා කරනවා අපේ රණවිරුවන්ට එකතු වෙන්න අපේ ගැමුණු පරපුරත් සමග රණවිරු ජනපෞර එකතු වෙන්න අප සමග මේ රට අපි දේශපාලඥයන් නිවැරදි මගට උත්සාහ තබමු. අපිට ඒ දේශපාලනයෙන් ගන්න සිඟිත්තොන් ගන්න ආතල් එකකට අපි කතා කරනවට වැඩිය මේ රට සංවර්ධනය කරන එක ගැන අපි කතා කරමු. එතකොට මේ රට දැන් මේ කොහෙටද යන්නේ? ජාතියක් වඳ වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම තව ඉදිරියට අපේ ක්‍රිකට් කණ්ඩායමට වෙච්ච දෙයම තමයි මේ ජෙනරේෂන් එක මේ අලුත් ජෙනරේෂන් එකකට රටක් බාර දෙන්න අපි හිතනවා නම් මේ ජෙනරේෂන් එකේ ඉන්න තැන හිතලා බලන්න. දැන් කොහෙද මේ කට්ටිය ඉන්නේ? එතකොට මේ රට අපි කාටද හදන්නේ? රණවිරුව හැටියට අපිට මේ තීක්ෂණ බුද්ධියක් තියෙනවා. ඒක නිරීක්ෂණය කරලා අපි මේ රට නිවැරදි මගට ඔසවා තබමු. මොකද මේ දේශපාලනයෙන් මේක බලාපොරොත්තු වෙන්න බෑ. මේක අපි දේශපාලනයෙන් බලාපොරොත්තු වුණොත් එහෙම අපිට වෙන්නේ 76 වසරේ කතන්දරේ රේ සිංගිති දේශපාලනයේ වත්තෙන් යනවට වැඩිය මේ පපුවේ හදවතේ රට වෙනුවෙන් අපිට ලබා දීපු ඒ පදක්කම් පළඳනා අපි ගැව්වේ හදවතේ. මේ ලේ ශරීරේ පුරා යන්නේ හදවතේ. එතනින් තමයි මේක අපිට පපුවේ ගැහුවේ. එතකොට මේ ලේවල දුවන්නේ මේ රට වෙනුවෙන් ජාතික හැඟීමක් මිසක් මේ සීති දේශපාලනය ආරක්ෂා කරන්න නෙවෙයි. ඇත්තටම මම ආරාධනා කරනවා මගේ ආදරණීය ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකේ ඉන්න හොඳ ශක්තියක් තියෙන තරුණ ජවයක් තියෙන හොඳ අදහස් තියෙන තරුණයෝ. මම ඉතින් ආරාධනා කරන්නේ මේ දේශපාලනය ඉන්න අපේ ඇමතිතුමන්ලා වගකීම් යුතු සියලු නිලධාරීන් ඔබතුමන්ලා එන්න කතා කරමු අපිත් එක්ක. අපි නිහතමානීව මේ රටට ආදරෙයි. නිහතමානීව මේ දරු පරපුරක් රැකගන්න රටක් ජාතියක් සම්බුද්ධ ශාසනයක් රැකගන්න අපි දිවි හිමියෙන් කැප වෙනවා. ඒකට අපි මේ මුදල්වත් වරදාන වරප්‍රසාද බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මේ රට වෙනුවෙන් ඒ දේ කරන්න සූදානම් වෙනවා. ඉතින් අපි ආරාධනා කරන්නේ දේශපාලනයටත් අතාරින්න වක්ෂ පාට සියලු දේවල් එකතු වෙන රට වෙනුවෙන් අපි ඕගොල්ලෝ අරයි යන්නම්. ඔයාලට කොහොමද කරගන්න ඕනේ දේශපාලනේ ඒකත් කරලා දෙන්න. මේ යන මේ අර සිංගිතිල අදරු පාසලේ දේශපාලනේ ඊට හරි හිරිකිතයි මේ දේශපාලනේ. හරි හිරිකිතයි දේශපාලනේ. ඒක නිසා මේ මම ආරාධනා කරනවා මම මේක කවුරුවත් විවේචනයක්වත් කාටවත් ගැරහීමක්වත් නෙවෙයි. මේක අපි රටක් හැටියට ජාතියක් හැටියට රට මාවතක් හදාගෙන අපිට ලාංකීය මාවතක් තියෙන්න ඕන. ලාංකීය මාවතක් ඔස්සේ මේ රට උස්සමු. ඇමරිකාවෙන් අඹඩයක් මහලා ඇඳගත්තත් කොහෙන් මොන කොඩියෙන් අඹඩයක් මහලා ඇඳගත්තත් වැඩක් නැහැ. ලංකා දජේ අපි උස්සන්නේ.
මිනිස්සු ඉන්නවා අඹුඩ ඇඳගත්ත මිනිස්සු මේ රට පල්ලයට දාලා මේ රට උතුම් සම්බුද්ධ ශාසනය මේ රට අපිට නිවනට අවශ්‍යයි. අපි ගැමණු පරපුර හැටියට මේ භූමිය වෙළඳාම් කරන්නවත් මේ වගේ සදාචාරය නැති කරන්නවත් නෙවෙයි මේක පිම්බීම. මේ පිම්බීමට අත තියන්න එපා. මේ පිම්බීමට අත තියන්න එපා. මේ පිම්බීමට අත තියන්න එපා. තෙරුවන් සරණයි.